අපි මෙතෙන් ඇවිල්ලා ඉල්ලන්නේ අපිට ඉගෙන ගන්න තියෙන අයිතිය අපිට ලබා දෙන්න කියන ඉල්ලීම විතරයි අපි මේ කරන්නේ. මෙන්න විශේෂ පුවතක්. අද පස්වරුවේ විරෝධතා පෙළපාලියක ගමන් කළ සංස විශේෂයෙන් පිරිසක් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් පැන නැගුණා. මෙහිදී ඉතා කලහකාරී ලෙස හැසිරුණු ශිෂ්‍යයන් මර්ධනය කිරීමට ගිය පොලිස් කණ්ඩායම ඔවුන්ට බරපතල ලෙස තම නිවෙස් බලා යාමට අවසර ලබා දුන්නා. ඒ සඳහා විශේෂ බස් රථ සේවාවක්ද ලබා දීමට පියවර ගෙන තිබුණු පොලිසිය polisiya ape lanka polisiya rate hora boru wanja නැති කර තමයි රටේ සාමය සමගිය සැමදා රැකගෙන ජනතාවගේ ආදරය දිනාගෙන හිත මිතුරා ඔබ හොඳ මුනියා අපි පෙර කල විනකට පහළ වුණා සැමදා ණය ගැති වෙමි අපි ඔබ හට මේ ගීතය කෘත කරලි මම ඔබ වෙත ඉඳ හිට ගැහුවා අපි හදන්න ගහන්නේ කිසි දවසක නෑ පාකාව ගහන්නේ වර්ෂ වචන වලින් කිසිදා නොම තන්නේ මිහිරි බදන් විතරමයි මුවෙන් පිට අසාධාරණ සල්ලි සතපාකත් අපට එපා. අපේ වැටුප හොඳටම අපිට ප්‍රමාණවත්. අයුක්තිය අසාධාරණය රජ කරන මේ ලෝකේ යුක්තිය සාධාරණත්ව වෙනුවෙන් සටන් කරන මිනිහෙක් මම. පොලිසිය ඔය කරන බලු වැඩේ අනුගේ සල්ලි හොරකම් කරන එක හරිම කැත වැඩේ අනේ සර් ගාන්නේ එපා උදේ ඉඳලා නැතිව බඩේ පොකට් ගෙව්වේ ඒකයි අතේ සතේ නැතේ අනේ මගේ පුතේ ඔය දේවල් හරි නැතේ රැකියාවක් කරගෙන හොඳ ළමෙක් ඉන්න රටේ සර් දුන්න ටෝක් එකට මට එන්නෙන්නත් වගේ මෙන්න පුතේ රුපියල් 100ක් ගන්න හොඳට වඩේ මගේ නම පොකට් සමන් මම දැන් හොඳ ගොවියෙක් පොලිසිය මාව යහමකට දාපු නිසා මම දැන් රටට වැඩදායි පුද්ගලෙක් මල්ලි පොටුවට ටිකට් එකක් දෙන්නකෝ සල්ලි පාරාලාමි කියලා වාඩි වෙන්නකෝ නෑ නෑ මල්ලි මේක තියාගන්න ඔයගොල්ලෝ බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන්නේ ඊවට අහනවය රාලාමිලා අපිට ඊට වඩා වටිනවනේ බෑ අභිමානේ ඒ නහරම කා වැදිලා ධර්මය දන්නා හරි නීති රීති දරනා අව්වේ දුකකා මම්මාවත් පාදා දෙන්නා ඉති සාර ධර්ම හින්දා ජනතාව දෑත දෙන්නා පොලිසිය ජනතාවගේ හිත දිනාගත්ත පොලිසිය ලංකාවේ හොඳ පොලිසිය ජනතාවගේ හිත දිනාගත්ත කවුද උපායදාරට ගැහුවේ කඳුළු ගෑස් කළේ කවුද අද මාධ්‍ය ශේෂ්ත්‍රයට ලබලා තියෙන්නේ කොළඹ 4 බම්පලපිටිය ප්‍රදේශයේ වෙරළේ නිහඬතාව මෙම තරුණයින් අඟුලාන ප්‍රදේශයේ අවට පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළා. මේ වගේ පොලිසියක් මේ ආත්මේදී විතරක් නෙමෙයි හැම ආත්මයකදීම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. DJ Wichitra